We were like this. කොන්ද මගේ මොකද හිතන්නේ දේ දුන්නේ අනේ react with Sahan. සනා සම්පූර්ණ නම කියන්න පුළුවන්ද අපිට? සම්පූර්ණ නවද? සම්පූර්ණ නම. ගෝනිගොඩ වලව්වේ සනලි රොහන්සි ගෝනිගොඩ. අඩේ ආයි කියන බලන්න එක. අයියෝ ගෝනිගොඩ වලව්වේ සනලි රොහන්සි ගෝනිගොඩ. සනා ගෙදරට කියන නම මොකද්ද වාගේ? මම ගොඩක් නම් කියනවා. හැබැයි ගොඩක් කතා කරන හින්දා පෙත්තප්පු කියලා තමයි වැඩිපුරම කියන්නේ. එතකොට ගෙදරදී වාට කතා කරන්නේ පෙත්තප්පු කියලාද? මොකද්ද ඔය ඇත්තටම කලින් දැකපු හීනේ? මන් දැක්ක හීනේ ආටිස්ට් කෙනෙක් වෙන එක තමයි මගේ ලොකුම හීනේ තිබ්බේ. හැබැයි සින්දුව වයිරල් ගියාට පස්සේ සඳක් වෙලා වයිරල් ගියාට පස්සේ තමයි තේරුනේ ඒ මොහොතේදී තමයි මගේ ජර්නි එක ඇත්තටම පටන් ගත්තේ කියලා. ගොඩක් වැඩ තියෙනවා. ඒ කියන්නේ මේන්ටේන් කරගන්නේ කොහොමද? සස්ටේන් කරන් යන්නේ කොහොමද? ඊළඟට මොනවද කරන්න කියලා ලොකු ප්‍රෙෂර් එකක් ආවා. හැබැයි දැන් තමයි ජර්නි එක පටන් ගන්න තියෙන්නේ. ඔයා ලංකාවේ රොමැන්ටික් වයිබ් එකේ සෝං එකකට ආටිස්ට් කෙනෙක් එක්ක කොලැබොරේෂන් එකක් කරන්න කැමති නම් කාවද තෝරගන්නේ සහ ඇයි? ඒ ආටිස්ට් කෙනෙක් නම් පික් කරන්න අමාරුයි. මම මිහින්දු අයගේ මියුසික් වලට හරි ආසයි. සංගදිනිත් අයගේ ආසයි. මිහිරාන අයගේ මියුසික් වලට හරි ආසයි. ලොකු ෆෑන් කෙනෙක්. ඒ තුන්දෙනා එක්කෙනෙක් පික් කරන්න ඕන නම් මිහිරාන අය තමයි. සනා සිං නොකළ නම් දැන් මොනව කරයිද? මොනව ඉගෙන ගනීද? මගේ ආසම සබ්ජෙක්ට්ස් නුත් තමයි බයොලොජි කියව මතක් වුණා. මම බයෝ වලට හොඳටම ස්කෝර් කරපු හින්දා මගේ බයෝ ටීචර් හිතුවා මම ඒ පැත්තෙන් පර්සියු කරයි කියලා. හැබැයි කරේ නැති හින්දා මම හිතන්නේ ෂුට්ටක් තරහ වෙලත් හිටියා. හැබැයි IT වලටත් ආසයි, business studies වලටත් ආසයි. මම ඉතින් ඒ තුලින් සිලෙක්ට් කරගෙන ඒකට අදාළ ජොබ් එකක් කරයි කියලා හිතනවා. සිං නොකරන. මම දකින සනා කොම්බෝ පැක් එකක්. සිංගින්, ඩාන්සින්, පර්ෆෝමින් හැමදේම තියෙනවා ඔයා ගාව. පර්ෆෝමින් ආටිස්ට් කෙනෙක් වෙන්න ඕන ඔයාට. ඔව් අනිවාර්යෙන්. උමාරක්කී ළඟ ක්ලාසස් කියන්නේ මං ඉතින් ඒ කාලේ කොයර් එකේ අපි වැඩිපුරම කරේ සිං කර ඩාන්ස් කරා. උමාරක්කිත් එහෙමයි පර්ෆෝමින් ආටිස්ට් කෙනෙක්. එහෙම තමයි මට ඉන්ස්පිරේෂන් එකක් විදිහට ආවේ. ඉතින් මම ආසයි දවසක ලොකු ක්‍රවුඩ් එකක පර්ෆෝමින් ආටිස්ට් කෙනෙක් වෙලා සිං කරන ගමන් මිනිස්සුන්ගේ ආදරේ ලබන්න. ස්ටේජ් එකේදී උන අකර දැබ්බි එහෙම තියනවාද? අනේ ඔව් අයියා ස්ටේජ් එකේ මම නටන ගමන් මගේ කකුල පෙරළුණා. මම ළඟ ඇත්තටම වීඩියෝ එකක් තියෙනවා මම අයට එවන්නම් ඒක. ඉතින් ඒ කකුල පෙරලිච්ච එකකින් මගේ ආලවන්තකම් මියුසික් වීඩියෝ ෂූට් එක පෝස්ට්පෝන් කරන්න වුණා. මාසයක් ටෙස්ට් කරන්න වුණා. ඉතින් ඒක තමයි. තනියෙන් දේවල් කරනවට වඩා සපෝටිව් සිස්ටම් එකක් තිබුණොත් තව ක්‍රියේටිව් විදිහට දේවල් කරන්න පුළුවන් කියලා මම හිතනවා. සනා මොකද ඒක ගැන හිතන්නේ? අනිවාර්යෙන් අය මං හිතන්නේ සපෝටිව් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. මේ ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන එක ගොඩක් ලේසි නැහැ. මමත් හරිම අලුත්. මම සින්දු කිව්වට ඉන්ඩස්ට්‍රි එකේ වෙන දේ දැනන් හිටියේ නැහැ. ඉතින් House of Max වගේ ලේබල් එකක් ඉන්වෙස්ට් කරා. සජිත් අයියා මියුසික් වීඩියෝ පැත්ත බැලුවා, ප්‍රොඩියුසින් පැත්ත බැලුවා සංකබී. ඒ වගේ සපෝටිව් සිස්ටම් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට තමයි සක්සස්ෆුල් වැඩක් වෙන්නේ. ඔයාගේ songs තුනම ලස්සනයි. ඒ වලින් ඔයා ආසම song එකක චූටි කෑල්ලක් කියන්නකෝ. මගේ songs තුනම අය අහලන් තියෙන. ඉතින් මම ඇත්තටම ආසින්දුවක් කියන්න. ඕකේ කියන්න. දේ දුන්නේ පාට අරන් සේල අඳිනවාලු උමරිහින කෝල බැලුම් උහුලන්නට පැලු ඇත රටින් ගෙනාපු සොම සිත රවටනවාලු මගේ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු. හරිම ලස්සනයි. ගෑනු ළමෙක් විදියට තමන්ගේ ටැලන්ට් එකෙන් ඉදිරියට එන්න try කරන ගෑනු ළමෙක්ට ඔයාට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද? මං හිතන්නේ ඒ කට්ටියගේ වැටි කරගෙන යනවා. මං හිතන්නේ මං කතා කරන්න ඕන අම්මිලටයි තාත්තිලටයි. ඉතින් ඇන්ටි අංකල් මට කියන්න තියෙන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකට එවන්න ඔයාලට ලොකු බයක් ඇති. විශේෂයෙන්ම ඔයාලගේ දුව මේ ඉන්ඩස්ට්‍රි එකට එවන්න බයක් ඇති. ඒක හරිම සාධාරණයි. මට ඒක තේරුම් ගන්න පුළුවන්. හැබැයි මට කියන්න තියෙන්නේ හැම ඉන්ඩස්ට්‍රි එකේම හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා. ඉතින් අපි හොඳ පැත්ත ફોකස් කරගෙන අම්මිලා තාත්තිලා ලොකු සපෝට් එකක් වෙන්න ඕන දුවට. හැම තිස්සෙම එයාලත් එක්ක ඉන්න. දැන් උනත් අපේ අම්මිය ඇවිල්ලා ඉන්නේ මාත් එක්ක. ඒ වගේ සපෝට් එකක් දෙන්න. ඉතින් ඇන්ටි අංකල් ඔයාලගේ දුවට ලොකු සපෝට් එකක් දෙන්න. ඔයාගේ දුව ඔයාලව ඩිසපොයින්ට් කරන්නේ නැති වෙයි. එයාලගේ ඩ්‍රීම්ස් අචීව් කරලා පෙන්නාවි. හරිම ලස්සන ඇඩ්වයිස් එකක් ඒක. ඔයාගේ ඔරිජිනල් එකක කෑල්ලකුත් කියන්නකෝ. හරි. මම දැක්ක හීන එකේ කෑල්ලක් කියන්න. ආවාතරේ මේර මාගේ වේ මන් දැක්ක හීනේ ඔයා මාගේ පීරා සාගරේ තෝරා ගත්තාදරේ අමතක කරන්නේ සංසාරේ. සුපිරි. මේ වගේ තව ලස්සන වයිබ් එකක ඉන්න ආටිස්ට් කෙනෙක් එක්ක ආයෙ එනකන් ජය වේවා.